අඩු ගානට බාල තැන්වලින් වීඩියෝ හදාගන්න ගිහින් ඔයත් ඔයාගේ වැඩේ බාල කරගන්නවද? එහෙම නැත්නම් වොයිස් එකත් එක්ක එඩිට් එක තිතටම තියෙන තැනකින් ප්‍රොෆෙෂනල් වීඩියෝ ඇඩ් එකක් හදාගන්න අදම කතා කරන්න. ඉටිපන්දම් අච්චු හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ ඉටිපන්දම් අච්චුවට ගන්න ලී කෑලි දෙක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉටිපන්දම් අච්චුව නිර්මාණය වෙන්නේ අපේ අතින්ම. ගෙදර ඉඳන්ම ඔන්න ස්වයං රැකියාවක් කරන්න කැමති කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න, ඉටිපන්දම් නිෂ්පාදනය කරලා අමතර ආදායමක් ගන්න කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ආයුබෝවන්, සුබ දවසක්. ගොඩක් අය අහලා තිබ්බා ඉටිපන්දම් නිෂ්පාදනය ගැන විස්තර අහලා තිබ්බා. ඉතින් කවුරුත් දන්නේ නැහැ ඉටිපන්දම් නිෂ්පාදනය කරන හැටි. ඉටිපන්දම් අච්චුව තමයි මේ හදන්නේ. ඉටිපන්දම් නිෂ්පාදනය කරන අච්චුව මැෂින් එක තමයි මේ හදන්නේ විදලා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක WhatsApp සම්බන්ධ වෙන්න. ඉටිපන්දම් නිෂ්පාදනය කරලා ගෙදර ඉඳන්ම අමතර ආදායමක් ගන්න කැමති කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මම මේක ක්‍රියා කරලා පෙන්නන්නම් ඉටිපන්දම් අච්චුවක් කොහොමද හදන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මේක. ඉතින් අපේ ඉටිපන්දම් නිෂ්පාදනයේ ඉටිපන්දම් අච්චු නිෂ්පාදනයේදී මෙන්න මේ විදිහට තමයි අපි ඔයාලට දෙන ඉටිපන්දම් අච්චුව නිර්මාණය කරන්නේ. අපේ WhatsApp දුරකථන අංකය තියෙනවා මේ වීඩියෝ එකේ උඩම. අපිට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට පුළුවන් ඔයාලට ගෙදර ඉඳන්ම මේ සල්ලි හොයන්න පුළුවන්, හොඳ ආදායමක් ගන්න පුළුවන් ඉටිපන්දම් නිෂ්පාදනය එක්ක සම්බන්ධ වෙන්න. අපේ පෙරදිනේ තමයි තියෙන ආයතනය. ඔබට ගෙදර ඉඳන්ම ඉටිපන්දම් නිෂ්පාදනය කරලා අලෙවි කරන්නත් පුළුවන්, අපට ලබා දෙන්නත් පුළුවන්. ඉතින් මේ මම ඔබට මේ පෙන්වුවේ ඉටිපන්දම් මැෂින් එක අච්චුව, ඉටිපන්දම් අච්චුව නිර්මාණය කරන විදිය. තව වීඩියෝ එකක් දාන්නම් මේ ඉටිපන්දම් අච්චුව නිර්මාණය කරලා අවසාන වීඩියෝ එකක් අපි ඔයාලට දානවා. ඒකත් එක්ක අච්චුව සම්පූර්ණයෙන් බලන්න පුළුවන් ඔයාලට. දැන් මේ අච්චුව හැදෙන ගමන් තමයි තියෙන්නේ. අච්චුව මේ සිදුර ටික විදින ගමන් තමයි තියෙන්නේ. ඉතින් මේක ඉවරුණාට පස්සේ තමයි සම්පූර්ණ ඉටිපන්දම් අච්චුව නිර්මාණය වෙන්නේ. ඒ වීඩියෝ එකත් අපි ඔයාලට දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක WhatsApp සම්බන්ධ වෙන්න පුළුවන්. දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න 075යි 556යි 4656 අපගේ WhatsApp දුරකථන අංකය. අපේ තව කෝල් එකක් ගන්න පුළුවන් අපිට 077යි 47යි 53යි 885 දුරකථන අංකයට කෝල් එකක් අරගෙන ඔයාලට විස්තර අහන්න පුළුවන්. අපේ ආයතනයට එන්න පුළුවන්. ආයතනයට ඇවිල්ලා වුණත් මිලදී ගන්න පුළුවන්. මිලදීගෙන අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මිලදීගෙන ඔයාලට පුළුවන් ගෙදර ඉඳන්ම ඉටිපන්දම් නිෂ්පාදනය හා සම්බන්ධ වෙන්න. ඉතින් ඉටිපන්දම් අච්චුව තව කොටසක් තියෙනවා වැඩ අවසන් වෙන්න. ඉතින් ඒ වීඩියෝ එකත් අපි ඔයාලට දාන්නම්. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කට්ටිය WhatsApp දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම්
මේ තියෙන්නේ අපි ඉටිපන්දම් අච්චුව මේ විදිහට පොලිෂ් කරගෙන සිදුරු විදපු අච්චුව තමයි මේ හදලා තියෙන අන්තිම අවස්ථාවේ. ඉටිපන්දම් අච්චුවේ දැනට ගොඩක් වැඩ ඉවරයි. මෙන්න මේ විදිහට තමයි අච්චුව එන්නේ. මේක ඉටිපන්දම් 15ක් හදන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15. සිදුරු 15ක් තියෙනවා. ඉටිපන්දම් 15ක් හදන්න පුළුවන් අච්චුව. ඉතින් මේ අච්චුව තමයි ඔයාලට ගෙදර ඉඳන්ම ඉටිපන්දම් හදන්න තියෙන්නේ. ඉතින් මේ අච්චුවේ දැනට වැඩ ඉවරයි. තව ටිකක් තියෙන්නේ. මේක තව නූල් ගහන කොටස එන්න ඕනේ. නූල් ගහන කොටසත් හදපුවාම මේ අච්චුවේ වැඩ ඉවරයි. ඉතින් ඊතර කොටස ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඔන්න දැන් මේ හිටපන්දම් අච්චුව ගලවන්න යන්නේ. මෙන්න මේ විදිහට එන හතර අයින් කරලා මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත අච්චුව ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඉතින් අච්චුව හොඳට හැදිලා තියෙනවා. දැන් තමයි අච්චුව හැදුවේ සිදුරු ඉදලා. අපි පොඩ්ඩක් පිහලා බලමු. අන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා ඉටිපන්දම් අච්චුවේ ඉටිපන්දම් ටික. පිළිවෙලටම ඇවිල්ලා තියෙනවා. හදිසියෙ හරි එක ඉටිපන්දමක හරි පොඩි වෙනසක් වුණොත් එහෙම ආයේ මුල ඉඳන්ම හදන්න ඕන. ඉතින් මේ අච්චු හදන එක ඒකයි අමාරුම. ඉතින් හිතන තරම් ලේසි නෑ. මහන්සි වෙන්න ඕන. මහන්සියලා තමයි අච්චු හදන්නේ. ඉතින් ඔන්න හරි අච්චුව හොඳට හැදිලා තියෙනවා. ඉතින් මේ මැෂින් එකෙන් තමයි ඩ්‍රිල් මැෂින් එකෙන් තමයි අපි මේවා විදින්නේ. ඉටිපන්දම් ටික ලස්සනට හැදිලා තියෙනවා. මෙන්න මේ අච්චුව අලු දෙක. මේක ඉතුරු වැඩ ටික කරලම අපි පෙන්නන්න සම්පූර්ණ ඉටිපන්දම් අච්චුව හදන විදිහ ඊළඟ වීඩියෝ එකේ.